හයි යාළුවනේ. ඔන්න අදත් අලුත්ම වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න ආවා. අද මම ඔයාලව එක්කගෙන යන්නේ දිය ඇල්ලක් බලන්න. මට හිතුණා මේ ලස්සන ලංකාවේ ඉපදිලා මේ දිය ඇල්ල බලන්න ගියේ නැත්තම් වැඩක් නෑ කියලා. ඉතින් අපේ ලංකාව කියන්නේ ලස්සන රටක්නේ. මේ ලස්සන රටේ ලස්සන වගේම විශේෂ දිය ඇල්ලක් බලන්න මං අද ගියා. ශ්‍රී ලංකාව කියන්නේ දිය ඇලි පාරාදීසයක්. හැබැයි මේ දිය ඇලි සිය ගණනක් අතරින් අහස උසට නැගිලා තනි කෙලින් පහළට කඩාගෙන වැටෙන අපේ රටේ උසම දිය ඇල්ල ගැන ඔයාලා මොකද හිතන්නේ? අපි අද යන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පයිනස් කැලෑවෙන් වටවුණු මීදුමෙන් තැවරුණු බඹරකන්ද දිය ඇල්ලේ සුන්දරත්වය බලන්න. හැබැයි අද මං තනියම නෙමෙයි ගියේ. මගේ පවුලේ අයයි මගේ යාළුවෝයි එක්ක. බඹරකන්ද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. කොළඹ බදුල්ල ප්‍රධාන පාරේ කල්පහන හන්දියෙන් හැරිලා කිලෝමීටර 6ක් විතර ඇතුළට යද්දී මේ ලස්සන දිය ඇල්ල අපිට දකින්න පුළුවන්. මේ බඹරකන්ද දිය ඇල්ල බලන්න පයින් ටිකක් දුර යන්නත් ඕනේ. වාහන උඩින් නතර කරලා ඊට පස්සේ ටිකට් එකක් හැම අරගෙන පයිනස් කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඔයාලට කියන්නේ යාළුවනේ මේ දිය ඇල්ල නම් මාරුම ලස්සනයි. බඹරකන්ද කියන්නේ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල. මේකේ උස මීටර් 263ක්. ඒ කියන්නේ අඩි 863ක් විතර වෙනවා. මුළු ලෝකෙම තියෙන උසම දිය ඇලි අතරින් 299 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ අපේ මේ බඹරකන්ද දිය ඇල්ලට. හෝටන් තැන්නෙන් ආරම්භ වෙන කුඩා ඔය. ඒ කියන්නේ වලවේ කඟේ ප්‍රධාන පෝෂක අතු ගංගාවක්. මේකෙන් තමයි බඹරකන්ද දිය ඇල්ල විදිහට පහළට කඩා හැලෙන්නේ. මේ දිය ඇල්ලට බඹරකන්ද කියන නම හැදුනේ කොහොමද කියලා ඔයාලා දන්නවද? දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. අපි මේ යන්නේ ෆයිනස් කැලේ මැදින්. ඔය ඉස්සරහින් යන්නේ මාත් එක්ක ගියපු අනිත් යාළුවෝ දෙන්න. මන් දන්න විදිහට පැරණි ජනප්‍රවාදවලට අනුව මේ දැවැන්ත කළුගල් පර්වතයේ අතීතයේ විශාල වශයෙන් බඹර කූඩු, ඒ කියන්නේ බඹර වද පිහිටලා තිබිලා තියෙනවා. ඒ හින්දා තමා මේකට බඹරකන්ද කියන නම පට බැඳිලා තියෙන්නේ. දිය ඇල්ල වට වෙලා තියෙන්නේ අඳුරු පයිනස් වගාවකින් සහ අතිශය සුන්දර කඳු පන්තියකින්. නිතරම මීදුමෙන් වැහිලා තියෙන මේ කලාපයේ පරිසර උෂ්ණත්වයත් ඉතා පහළ අගයක පවතිනවා. ඒ කියන්නේ ටිකක් වැඩිපුර සීතලයි. අපි අද්දිනම් බඹරකන්ද දිය ඇල්ලේ වතුර එච්චර තිබ්බේ නැහැ. හැබැයි ලස්සනයි. ඔයාලට කියන්නේ යාළුවනේ මේ පරිසරය නම් හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. මෙතනට ආපු කෙනෙක්ට ආයෙ යන්න නම් හිතෙන්නේ නැහැ. ගෙවි ගිය පාෂාණ මතින් තනි කෙලින් අශ්ව වලිගයක හැඩයට පහළට වැටෙන හින්දා භූ විද්‍යාත්මකව මේකට හෝස්ටේල් කියන මාදිලියේ දිය ඇල්ලක් විදිහට හඳුන්වනවා. ඔයාලත් බඹරකන්ද දිය ඇල්ල බලන්න යනවා නම් මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසයේ වගේ කාලය තුල බලන්න යනවා නම් හොඳයි කියලා මං හිතනවා. මොකද ඒ කාලයේදී බඹරකන්ද දිය ඇල්ලේ වතුර ටිකක් අඩුයි. ඒක නිසා අනතුරු වෙන්න පුළුවන් ප්‍රමාණයත් අඩුයි. ඔක්තෝබර් ඉඳලා මාර්තු දක්වා ඊසාන දිග මෝසම් වර්ෂාව තියෙන හින්දා බඹරකන්ද දිය ඇල්ල ඉතාමත් ප්‍රචණ්ඩ විදිහට විශාල ජලධාරිතාවකින් පහළට කඩා හැලෙනවා. මේ දිය ඇල්ල පාමුල ජලය කඩාගෙන වැටෙන ජල තටාකයට බැහැලා නාන එක ඇත්තටම අනතුරුදායකයි. ඉහළින් වැටෙන අධික ජල පහර සහ ලිස්සන සුළු කළුගල් හින්දා මේකේ බහින්න තහනම් කරලා තියෙනවා. ඉතින් බලන්න යාළුවනේ මේ බඹරකන්ද දිය ඇල්ලේ තියෙන සුන්දරත්වය. අපේ රටේ තියෙන මේ වගේ සුන්දර ස්වභාවික දායාද රැකගන්න එක අපේ වගකීමක්. මට ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා බඹරකන්ද දිය ඇල්ල බලන්න යනවා නම් ඔයාලා අරගෙන යන ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් මේ සුන්දර පරිසරේ දාලා එන්න එපා. ඒවත් අරගෙනම එන්න.
ඉතින් යාළුවනේ මං අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ ලංකාවේ උසම දිය ඇල්ල ගැන මං දන්න විස්තර ටිකක්. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.